හලෝ ඉතින් ඔයාලට කොහොමද? අද බදාදා මෝල්තවලට නම් නිවාඩු දවසක්. ඉතින් අපි දෙන්නත් හිතුවා හරිම ලස්සනට ඉර පායලා තියෙන හින්දා චුටි ටෙඩිවත් එක්කගෙන මිනි හයික් එකක් ගියොත් හොඳයි කියලා. ටෙඩිගේ ෆස්ට් හයිකින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් මේ පාර ඔයාලට හුරු පුරුදුයි. ඒ දවස්වල මේ තරමට පාර දෙපැත්ත කොළ පාටින් ලස්සනට පෙනුනේ නැති වුණාට දැන් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා වගේම මේ කාලෙට තිබෙන ලස්සන කහපාට මල් වලින් මුළු පරිසරයම ලස්සන වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම අඩුවක් නැති කුරුළු සද්දෙත් එක්ක අපි මේ ලස්සන පාර දිගේ ඇවිදගෙන යන්නේ මෝල්තවලට එන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න යන්න අමතකම නොකරන තැනක් බලන්න. ඒ මාසස් ලොක් වල තියෙන සෙන්ට් පීටර්ස් පූල් එක බලන්න. තාම වින්ටර් කාලේ අවසාන දවස් වගේම ටිකක් සැරට හුලඟක් තියෙන නිසා මේ දවස්වල සම කාලේ තරම් ලොකු ක්‍රවුඩ් එකක් සෙන්ට් පීටර්ස් පූල් එකවට නැහැ. හැබැයි මේ දවස්වල මෝල්තවලට ඇවිල්ලා ඉන්න විදේශිකයන්ගෙන් නම් කිසිම අඩුවක් සෙන්ට් පීටර්ස් පූල් එකට තිබුණෙත් නැහැ. ඒ වුණාට සම කාලේ වගේ ලොකු ක්‍රවුඩ් එකක් ඒ වගේම ගොඩක් බෝට්ස් නතර කළා වගේ නම් මේ අවට තිබුණේ නැහැ. හරිම නිදහස් පරිසරයක් තමයි මේ දවස්වල තිබුණේ. ඒ නිදහසේ උපරිම ප්‍රයෝජනය අරගෙන පේනව නේද ටෙඩි? තනියම ඉක්මනට පහළට බහලා යන හැටි මුහුදේ ලස්සන බලන්න. ඉතින් සමහර තැන් තිබුණ එයාට පොඩ්ඩක් පහළට එන්න අපහසු තැන්. ඒ තැන්වලදී අපි ටෙඩිට උදව් කරලා අපි ඉක්මනට මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න පහළටම ආවා. දෙකකටත් වැඩිය වෙලාවක් ටෙඩිගේ මහන්සිත් හොඳටම අඩු වෙනකල් අපි ඉඳලා අපි ආයෙ ගෙදර එන්න පිටත් වුණා. මොකද එන්න හවස් වෙද්දී තවත් ටිකක් වැඩිපුර සීතල තදට දැනෙන නිසා. ඉතින් next week එකෙත් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්න අපි මේ සතියේට ගිහින් එන්න. bye bye.